සන්ධ කමට ආදා තුන්වෙනි කොටසත් එක්ක තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඔයා කලින් කොටස් බලපු නැති කෙනෙක් නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහින් කලින් කොටස් ටිකත් බලලම මේ කතාවත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යන් කතාවට. ආරණ්‍ය රාත්‍රී ආහාර පිළියෙල කළාය. සේසත් ඇඟ සෝදාගෙන එන විට කෙල්ල කෑම මේසේද සූදානම් කර තිබුණි. මාළු කරියක්, පොල් සම්බෝලයක් හා සුදුපත් කෑම මේසය සුවඳවත් කළේය. ඒ තරම් දේවල් නම් නැස. කමක් නෑනේ. කෙල්ලේ සුවාය. කමක් නෑ මිස්. මේකත් වැඩිත් එක්ක. සේසත් කීවේය. කාමරේට යමින් සිටි ආරණ්‍ය නැවතී බැලුවාය. මම හිතුවා සර්ට කතා කරන්න බෑ කියලා. කෙල්ල කීවාය. සේසත් යාන්තමට සිනාසුනේය. සොරි මිස්, කලින් කතා නොකළට. සේසත් කීවේය. කමක් නැස. ඒත් මිස් කියන්න එපා. ආරණ්‍ය කීවාය. මට සර් කියනවා නම් මම මිස් කියන්න එපේ. සේසත් කීවේය. මම නම දන්නේ නෑනේ. නිසයි එහෙම කීවේ. මම ආරණ්‍ය. කෙල්ල තමාව හඳුන්වා දුන්නාය. මම සේසත්. පෙනුමටම මම ඔයාට වැඩිමල් නිසා අයියා කියලා කතා කරන්න පුළුවන්. සේසත් කීවේය. කෙල්ල සිනාසී නාන කාමරයට ගියාය. අයියා, හොඳ අයියා. පෙනුමට නම් මාමා. කෙල්ල සිතුවාය. ඇයි සෝදාගෙන එන විටත් සේසත් රාත්‍රී ආහාර ගෙන තිබුණේ නැත. අයියේ කන්නේ නැද්ද? කෑම හොඳ නැද්ද? කෙල්ල ඇසුවේ තවමත් කෑම මේසය තිබූ සේයාවෙන්ම නිසාය. නෑ, ඔයත් කමු. එනකං හිටියේ. සේසත් කීවේය. කෙල්ලට පුදුමය. ඇය කෑම දෙන්නතුර බලා සිටියේ පළමු පුද්ගලයා හොවේය. සිනාසුණු කෙල්ල කෑමට ඉඳ ගත්තාය. රාත්‍රී ආහාර ගැනීමෙන් පසුව සේසත් ඔහුගේ කාමරයට ගියේය. කෙල්ල දුරකථනයෙන් යමක සමග වාද කරන ශබ්දය ඔහුට ඇසුණි. හස්බන්ඩ් හරි බොයිෆ්‍රෙන්ඩ් හරි වෙන්න ඇති. ඔහු සිතුවේය. ආරණ්‍යගේ කතා විලාශයත් සමග සේසත්ගේ පැරණි මතකයන් අවදිවන්නට විය. සාමාන්‍ය පෙළ හැලින්ම සමත්වීමට සේසත්ට හැකිවිය. සාමාන්‍ය පෙළ සමත්වීමේ ත්‍යාගය ලෙස කොල්ලාට ලැබුණේ පරිගණකයකි. සමාධිගෙන් ලැබුණේ දුරකථනයකි. මොනව කරත් මල්ලි වැඩ නේද අප්පච්චි? සමාධි කීවේ කොල්ලාව වෙළඳ ගනිමිනි. බලන්නකෝ අප්පච්චි, පොඩියට හිටපු කොල්ලා මටත් වඩා උසයි. ඔහොම උස්ස ගියොත් පොල් ගහක් තමා බඳින්න වෙන්නේ. සමාධි කීවාය. මම කැමති කොට පිච්ච පැලවලට. සේසත් කීවේය. සමාධි සමච්චලයට සිනාසුනාය. පිච්ච පැලවලට කැමති වුණාට කමක් නෑ මල්ලි. සුදු පාට මල් පිපෙන කොච්චි පැලක් තියෙනවා. ඒව අපේ මූණ රතු කරනවා. සමාධි කීවාය. සේසත් පරණ මතකයන්ගෙන් මිදුණී. ඔහුගේ දේස් තෙත්තිය. ඔහුගේ බෑගේ වූ පින්තූරයක් අතට ගත්තේය. ඇත්ත දක්කේ? ඔහුම පින්තූරය දෙස බලාගෙන සිතුවේය. ඒ සිටියේ සේසත් හා සමාධි සමගින් සාගරය. පිටතින් දොරට තට්ටු කරන ශබ්දයක් ඇසුණි. සේසත් දොර විවර කළේය. අයියේ, රෑට ඕන වුණත් වතුර. මම දොර ලොක් කරනවා. වොෂ්රූම් එකක් එළියේ තියෙනවා. ආරණ්‍ය කීවාය. සේසතට ස්තුති කර කෙල්ල ගෙනා වතුර බෝතලය අතට ගත්තේය. පසුදින ඉරිදා දිනයක් නිසා ආරණ්‍යද වැඩට ගියේ නැත. උදෑසනම කීප දෙනෙක් ආවේ සේසත්ගේ නිවස පිරිසිදු කිරීමටය. ඔවුන් යවුවේ සමාධිය. ඔවුන් හා සේසත් එකතුව මහගෙදර සම්පූර්ණම පිළිසකර කරන්නට පටන් ගත්තේය. නංගි, මෙහි කෑම ගන්න තැනක් නැද්ද? කොල්ලා ආරණ්‍යගෙන් ඇසුවේය. ටවුමටම යන්න ඕනේ අයියේ. කෙල්ල කීවාය. එහෙනම් ළඟනේ. සේසත් කීවේය. ඒත් අයියේ, එයාලා ඉරිදට වැඩ කරන්නේ නෑ. ඔහට ප්‍රශ්නයක් නැත්නම් මම එල දෙන්නම්. කෙල්ල කීවාය. ඔයාට පුළුවන්ද? කොල්ලා ඇසුවේය. පුළුවන් අයියේ. කෙල්ල කීවාය. කොල්ලායට ස්තුති කළේය. ඔවුන් වැඩ කරන අතරතුර කෙල්ල ඔවුන්ට අවශ්‍ය තේක් මෙන්ම කෑම බීබද සැපයුවාය.
සවස 6 පමණ වන විට සියල්ල නිම විය. නිවස නැවත තිබූ තත්ත්වයට ගැනීමට හැකි විය. සේවයට පැමිණි අයගේ ගෙවීම් සමාධි කර තිබූ නිසා සේජට්ට පහසු විය. ඊයේ ඉඳන් මට උදව් කරනවට නංගිට ස්තුතියි. ඔයාට කියපු වියදම මම දෙන්නම්. අනික රෑට කෑම යන්න එපා. මම කඩෙන් ගේන්නම්. සේසත් කීවේය. කෙල්ලේට එකඟ විය. රාත්‍රී කෑම පාර්සලයක් හා මුදල්ද අරන්යාට ලබා දුන් සේසත් තම නිවසට ගියේය. ඔහුගේ පැරණි කාමරයට ගිය කොල්ලාට සුසුමක් පිටවිය. මේසේ මත තිබුණු පෙට්ටියක් ඔහුට ගත්තේය. එහි තිබුණේ කොල්ලාගේ පැරණි බඩු කීපයකි. ඒ විවෘත කළ ඔහු එයින් පින්තූරයක් පිටතට ගත්තේය. එහි සිටියේ සේසත්, සජිනි හා තවත් කොල්ලෙකි. එම පින්තූරය දෙස බලා සිටි සේසත් කෝපයෙන් ඒ පිටතට විසි කළේය. එම පෙට්ටියම ගෙන ගොස් ගෙන තැබූ සේසත් කෝපයෙන් එල්ලා තිබූ පංචි බෑගයට බාර දුන්නේය. දහඩියෙන් හෙම්බත් වුණු ඔහු අවසානයේ පුටුවක හංසි විය. ඉතින් ළමයි සේසත්ගේ ජීවිතේ ඉස්සරහට මොනවද වෙන්නේ කියලා බලාගන්න දිගටම කතාවත් එක්ක එකතු වෙලා ඉන්න ඕන. ඔය තාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම කතාව ගැන ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකකින් දාන ගමන් වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් ලස්සන කොටසකින් ඔයාලව හම්බ වෙනකම් අදට ගිහින් එන්න. සතුටින් පරිස්සමින් ඉන්න ඕන.